මැකී ගිය හෙටකහි මන් සොයනා ගන අඳුර මැදින් මුදු එළිය පතනා බිදී ගිය රටක යලිත් ගොඩ නැගෙනා රළු පොළව මතින් ඇවිද යනු කොහොමා හමුවෙන අය බොහොමයි මේ රළු මාවතේ කාසි ඇති පදම් අරගෙන වින්දද ජීවිතේ වින්දා කරමිතුරනි ලැබුණද මීවිතේ හංගා තිබුණා තැන්වල ඇති තවමත් ආදරේ මැකී ගිය හෙටක හීන හොයන තාරුණ්‍ය රාලු aduh begini udah diudahan belum gua ini ganti dong ini foto di dalam ini ada mah mau aja tahu udah wajib mah ya nih gue tak perlu ngomong kiri kanuna කොහොමද ලොකේෂන් එක මම ඉන්නවා හිටපන් මාත් එනවා මගේ හිටන් ඉඳි කඳු ගාලා එනවා
මේවා සවද කරපු වැඩසලේ ඒවා ඒකනේ අම්මෝ බලාගෙන හරි වැඩි වෙලා ඉන්නේ අම්මා හරි අතු දින නෑ ජය බහුබලි වැඩ පටන් අරන් මේ අම්මට සිරි චමායි අලක්කොල හොඳ චුට්ට එදා මට ගෙදර ආවෙන්නේ මට සිරි බඩේනු බං සිංගස් කියන වරුද්ද මේ කොහෙන්ද බං මේ බඩේනු මාර වැඩි තමයි යෝනේ කුතුමක් කරලා ඉතින් අපි උදව් කරානේ මාර විදියට පින්නුන්නේ ඉතින් ලංකාවේ මිනිස්සු මාර වෙනස් කුතුමක් කර ඕනනම් තිබ්බන් තමයි මේ බඩේ රුඩේ විකුණ ගන්න මේ මිනිස්සු එහෙම ගලේ නෑනේ කුතුමක් මාර දෙ පින්දුන්න අපිට මේ කරපු උදව්ව ඒරත් අයියට පින් සිද්ධ වෙන්න ඒනේ කඩගාලා බඩේ රුඩේ අපිට දුන්නා ඉතින් අපි කියනවා මං එපා කියලා කොච්චර කිව්වද කුතුමක් හරියන්නේ නෑ බඩේ මේ මිනිස්සු කියලා ඒගොල්ලෝ දන්න කවුන්ට අපි දුන්නේ කො ඊයනවා සතුටින් නේරත් මාමට පින් සිද්ධ වෙන්න අපිට බඩිරෝ කරල් දුන්නු. ඉතින් ඇයි එපා කියන්නේ? අන්න බණ්ඩු කතාව. ඔබ මගේ එක ඈ. අපි ඉතින් එනවා පූජාව වට්ටිය වගේ. පින්කම් ගෙදර වැඩ ටික නම් ඔය විදිහට හරි කරගන්න ලැබිච්ච එක නම් ලොකු දෙයක් නේද රස. තරණාංකර පොඩි හාමුදුරුවෝ සෑහෙන්න හොඳ කිව්වා ඒකයි. වෙලාවක පන්සල පැත්තට ඇවිල්ලා යන්නේ නෙමෙයි. පට්ටියන වෙලාව කීයෙන් පන්සල පැත්තට. බණ්ඩුවෝ මේ පාට වරෙන් ගොබන්. ඒ ලිපර ගින්දර මදි. ගින්දර ටිකක් දානවා. මම දන්නේ ගින්දර දාන්න. දන්නේ නෑ. යකෝ ඒකයි පුරාවට පඩිරු කියලා තියෙන්නේ දන්නේ නැද්ද ඉගෙන ගන්න ඕනේ කියලා. ඉගෙන ගන්න ගින්දර දාන්න. ඒක ඇත්ත සතා. අපි දන්නේ නැති දේ ඉගෙන ගන්න ඕනි. දන්නේ නැති හැමදේම ඉගෙන ගන්න පුළුවන් කිය. දන්නේ නැති හැමදේම ඉගෙනගෙන මොකටද? බන්ටු එහෙම කියන්න එපා. අපි කියවන පොතපත ඉගෙන ගන්න විෂය කරුණු මේ හැම දෙයක්ම අවුරු හරි අලුතෙන් හොයාගත්ත දේ. ඔයා අලුත් දෙයක් කරනවා නම් අලුත් විදිහට දෙයක් හිතනවා නම් පරණ දේවල් ඉගෙන ගන්න වෙනවා. මං ආස මේ පරිසරය ගැන ඉගෙන ගන්න. සත්තු, බහකොළ මේ වතුර ගැන ඉගෙන ගන්න. ඉතින් බම්බන්ඩු ඔබට මේවා ගැන ඉගෙන ගන්න ඕන නම් මේ ලිපට ගින්දර ටිකක් දාලා අක්නිමෑනියෝ ගැන ඉගෙන ගනින්න. එහෙම නෙවෙයි බා. ඔබ හිතපන්කො දැන් උඹලගේ අම්මා අසනීපුණ දවසට මොනවා හරි තම්බ ගන්න නැහැ ඔබ ලිපක් පතුරන්න පුළුවන් වෙන්න බෑ. ඒක නේද ඉගෙන ගන්න. ඔච්චර දේවල් කියන්න ඕනේ නෑනේ. ඉන්න මං ගින්දර දාන්න. බන්ඩුවෝ නේ ඉතින් අපේ හොඳ කොල්ලඩේ මේ ඔයාලා කතාව මං අහන් හිටියේ මාර වටින කතාවක් ඈ දැන් කාලේ සමාජයට ගැලපෙන කතාවක් ඕක මේ කුකුමල්ලි කවුද විදුලි බල්බ හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන් අන්න හරි තෝමස් අල්වා එඩිසන් එදා එඩිසන් බල්බේ හොයාගන්න වැඩේ අතහැරියා නම් අද මේ ලෝකේ බල්බේ කියලා දෙයක් නැහැ
එදා ඉඳලා මේ වෙනකම්ම මේ ලෝකේ හැම තැනම අලුත් දේවල් බිහි වෙනවා. අපි මේ දේවල් ගැන ඉගෙන ගන්න. මේ අහවල්ලකෝ. ඕකට තමයි මං කියන්නේ ඉනෝවේෂන් කියලා. අම්මද බොල්ල කිරිදසුනා දන්න දේවල්. මේ ලෝකෙට ඕනි මේ ලෝකෙ දිහා අලුත් විදියට දකින්න මිනිස්සු. අලුත් විදියට හිතන මිනිස්සු. මේ මිනිස්සු මේ ලෝකෙ මාර විදියට ලස්සන කරනවා. මම නම් කියන්නේ මේ මොන අලුත් දේවල් ආවට මේ පරිසරය විනාශ වෙනවාට මේ කුකුරාට කොච්චර හොඳද කියන්නද අපි කන්නේ තේවමනේ පොලිටික් පැත්තේ බලන්න පරිසරය කොච්චර අපිට පරිසරය විනාශ කරනවානේ කුමල්ලි පරිසරය විතරක් නෙවෙයි තවත් ගොඩක් පැති හානි වෙනවා. අපි හානි නැතිම කරන්න බැරි වුණොත් එහෙම හානි අවම කරන්න දැනගන්න ඕනේ. ළමයි යන්නකොට ගෙනා පොලිතින්නේ මරන් ලෑස්ති කරගන්න ඕනේ දැන් එහෙනම්. විලාපු යකඩ කෑලි තහඩු කෑලි පරණ හට්ටි මුට්ටි ඒ බම් මේ බඩිනුටි තැම්බිලා ඇත්තේ බං. තැම්පිලා වැඩි නේ මේ බන්ටු තුන්ක් කියමුකෝ මම බඩිනුකක් කන ගම. බණ්ඩි මාරුයි අටෝ සුපිරිය ඔඩේ බණ්ඩුවා මාරුවා සුපිරිය කෑ සුපිරියට ගැහුවා මේ තව එකක් ගහමුකෝ වා දන්න සින්දුවා සුපිරිය ගහමු සුපිරිය ගහමු මේ දව සින්දුවක් අහපෙකේ තමයි කතාවක් අහුවද මොකද්ද මේ සීන් එක මේ ඇත්තටම තමයි යමාකයි සුපිරිය මොකද උනේ ඒක මෙහෙමයි බං ආදරය කියන්නේ හරිම ආත්මාර්ථකාමී හැඟීමක්. හරි? අර ඔය කොච්චර ආත්මාර්ථකාමී වුණත් අනිත් කෙනාගේ පැත්තෙන් හිතන්න පුළුවන් නම් එතන තමයි මාර වටිනාකම තියෙන්නේ. ඒක උනේ මම හිතන්නේ අමාට නැති උනේ යන්නේ ඒක. ඒක තිබ්බනම් මාර වටිනවා බං. මේ බරෝ තමයි යමාක මාර බඩු. ඒව කියන්නත් බෑ මල්ලි. ඒක මෙහෙමයි ඉතින් ඒකේ අය කැමැත්ත. මේ ආදරය කරනවා කියලා අපි මේ ළඟම ඉන්න ඕනි කියලා දෙයක් නැහැ. තමයි ඒකට මූ ඈ. කොයි වෙලාවෙම මනාගත්ත ගමන් නෑ එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. 100%ක්ම දෙන්නම ගැලපෙනවා කියලා කියන්න බෑනේ. හැබැයි ඉතින් ඒ අඩදබර රණ්ඩු වාස්සේ හිමීට අනිත් කිරාගේ පැත්තෙන් හිටන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. නේද ඔක? ආගනේ. ඒ ඊළඟ සිංගෝ ගහපංගෝ බං බණ්ඩු.
මේ චූටි පන්සලේ ලොකු ආමුදුරන් තමාදුලා කියලා මේ ගිහිල්ලා කරගෙන උඹට එන්නලු බං. සම්මාන් ග්‍රාමතුරු කතා කරලා කිව්වේ බං දැන්. මේ මට කෝල් අරන් දන්නේ නැහැ බං. ගෙදර ෆෝන් එක දාලා ආවේ බං. හරි හරි මේ උඩ යන්න ගන්න නැහැ නේ. මම බයික් කිනා ආවේ. වරන් ගන්න. ඒ සසා බණ්ඩුලාවත් එක්කනේ පරිසර බලයන් මං පන්සලට යනවා. ඒ හරි පන්ති දැරි උඹට අතර පන්සලට බලයක්. මඩලා එක මං එන්න. තමයි. යා එක ය. මේ බණ්ඩු ඔය දෙක ගණන්කෝ. චූටි උඹ යමන් අපි එනවට අග්ගාලා හොඳේ. ඉක්මනට යමන්.